මචං ඔබ හිතාගෙන ඉන්නේ ඔබගේ ඔය හිතාස්සේ පුරවන් ඉන්න බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙයි කියලා. මෙච්චර කල් මොකද උනේ? හැම බලාපොරොත්තුවම ඉටු වුණාද? සමහර ඒවා ඉටු වෙලා ඔබ සතුටු වෙන්නේ නැති. සමහර ඒවා බොඳ වෙද්දී ඔබ දුක් වෙන්නේ නැති. ඉතින් මචං අනාගතයේදී උරුම වෙන්නේ ඕකම තමයි. සමහර බලාපොරොත්තු ඉටු වෙයි, සමහර බලාපොරොත්තු බොඳ වෙයි. ඉතින් බලාපොරොත්තුවක් හදද්දී හැම බලාපොරොත්තුවම ඉටු වෙයි කියලා හිතාගෙන හදන්න එපා. ඔබ හිතන්නේම මචං බලාපොරොත්තුවක් හදද්දී මේක ඉටු වෙයිම කියලා. ඒකනේ මචං. මැච් එකක් වුණත් බලද්දී මේක පෙරදෙයි කියලා කොච්චර පෙරදෙන්න අවස්ථා තිබ්බත් උඹ අන්තිම ඕවරේ වෙනකම්ම බලන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුවක් තියාගෙන අන්තිම මොහොතේ හරි මැච් එක දිනයි කියලා. උඹ පිළිගන්න අකමැති සත්‍යය තමයි මචං උඹ ඔය හිතේ හදාගෙන ඉන්න බලාපොරොත්තු ඉටු වෙන්නත් පුළුවන්, ඉටු නොවෙන්නත් පුළුවන් කියන එක. සහ ඒක උඹගේ පාලනයෙන් තොරයි කියන එක මචං. හරිද? බලාපොරොත්තු හදන්න උඹට පුළුවන්. හැබැයි ඒවා ඉටු කරගන්න උඹට බෑ මචං. ඒක උඹේ බලාපොරොත්තු පාලනයෙන් තොරයි. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලා. සංඛාරා කිව්වේ බලාපොරොත්තු හදන එකට. අනිච්චාති කියන්නේ ඔබ කැමති විදිහටම වෙන්නේ නැහැ කියන එක. හරි? ඒක තේරුම් ගන්න. හරි? ඒක තේරුම් ගන්න බැරි එක තමයි මචං අවිජ්ජාව කියලා කියන්නේ. හරි? බලාපොරොත්තු ඉටු වෙයිම කියලා හිතන් ඉන්න එක. හරි? ඒක තමයි අවිජ්ජාව කියලා කියන්නේ. ඒකෙන් මිදියන්නේ. ඒකෙන් මිදුනොත් හරි? අවිජ්ජාවෙන් මිදුනොත් ඔබ සංඛාර කරන්නේ නැති වෙයි. හරි? සංඛාරයෙන් මිදලා දුකටපත් වෙන එකෙන් වැළකෙන්න ඔබට පුළුවන්.